දුබල දෙවිරුන් නොවයි තේජස්මයි වේ මහනිසාද සුභාරංචිය නිසාද තමාගේ ජීවිතය නැති කරගන්න කවරෙක් නමුත් ඒක ගලවා ගන්නේ සුදු මහක් 8 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි වගන්තිය. අපි අද සමාදානි නිදාස භුක්ති විඳින්නේ සදාකාලික ජීවිතයට උරුමකම් කියන්නේ උන්වහන්සේම අපි වෙනුවෙන් ජීවිතය දුන්න නිසායි. ඒ තරම් දේ ලැබුණ ඒ සුභාරංචිය තව කෙනෙක් නිදාස් කරන්න සැබෑ සතුට පංගුකාරයන් කරන්න ඔබත් මමත් උන්වහන්සේම ආදර්ශයට අරන් ක්‍රියා කරන්න ඕනේ නේද? ඔබට සුබ රාත්‍රියක්. ජේසු පීඨයි.